ආයිබෝවන්. අද අපි කතා කරන්න යන්නේ ලංකාවේ දැන් ගොඩාක් තැන්වල දකින්න ලැබෙන දෙයක් ගැන. මේ ස්පා කියන බෝඩ් ලෑලි. නගරබදව විතරක් නෙවෙයි ප්‍රධාන පාරවල් ලයිනෙත් දැන් ඕන තරම්. හරියට හතු පිපෙනවා වගේ නේද? ඉතින් මුලින්ම ස්පා කිව්වම අපේ ඔළුවට එන්නේ අර ඇඟට සහනයක් දෙන තැනක්. සමහර විට සුවඳ තෙල් මසාජ් එකක්, හුමාලේ අල්ලන තැනක් වගේ. ඔව්, එහෙම නැත්නම් පරණ ක්‍රමවලට තියෙන අර වාතාශ්‍රම වගේ දේවල්. ඒත් අද අපි බලන්නේ ටිකක් වෙනස් පැත්තක්. ඇත්තටම මොකද අපිට ලැබිලා තියෙන තොරතුරු අනුව මේ නමට පිටුපස්සේ සමහර වෙලාවට වෙන්නේ හාත්පසින්ම වෙනස් දෙයක්. නීතියට පටහනේ ඒ වගේම සෞඛ්‍ය පැත්තනොත් ලොකු අවධානමක් තියෙන දේවල් කෙරේ ආරංචිය. හරි, අපි එනම් මේ කාරණා ටික දිගහැරලා බලමු නේද? මුලින්ම බලමු කවුද මේ වගේ තැන් එක්ක ගොඩක් වෙලාවට සම්බන්ධ වෙන්නේ කියලා. තොරතුරු අනුව නම් තරුණ අය ඉන්නවා. තරුණ පිරිමි ළමයි වගේම? ඔව්, ඒ වගේම අර ඉස්කෝලේ අධ්‍යාපනය ඉවර වුණ ගමන් ඉන්න තරුණ ගැහැණු ළමයිනුත් ඉන්නවා කියලා කියවෙනවා. ඒක විතරක් නෙවෙයි, ටිකක් පුදුම හිතෙන කාරණයක් තමයි සමහර මව්වරු පවා මේකට යොමු වෙනවා කියන එක. සමහර විට අර පවුලේ හදිසි මුදල් අවශ්‍යතා නිසා වෙන්නේ නැති. ඔව්, ඒක ඇත්තටම හිතන්න ඕන කාරණයක්. මෙතනදී අර ආකර්ෂණය තමයි ප්‍රශ්නේ. ආකර්ෂණය. ඔව්, කියන්නේ හරිම ඉක්මනට ලොකු ගාණක් හොයාගන්න පුරාවන් කියන අදහස. ආර්ථික ප්‍රශ්න තියෙනකොට මේක ලේසි පාරක් කොට පේනවෙත් සමහරුන්ට. ඒක ඇත්ත. හැබැයි ඒ පේන ලේසි පාර පිටිපස්සේ ලොකු අන්තරාවක් හැංගිලා තියෙනවා. අර සෞඛ්‍ය අවදානම විශේෂයෙන්ම අර ලිංගිකව බෝවෙන ලෙඩ රෝග පැතිරෙන්න තියෙන ඉඩකඩ වැඩි කියන එක. හරියටම හරි. ඒක තමයි බරපතලම කාරණාව. අපිට තොරතුරු ලැබිලා තියෙනවා සිෆිලිස්, ගොනෝරියා වගේ රෝග ගැන. හෙපටයිටිස් B වගේ දේවලුත්? ඔව්, ඒ අතරිනුත් HIV ගැන අපිට විශේෂයෙන් කතා කරන්න ඕන. මොකද ලංකාවේ HIV ආසාදිතයෝ වාර්තා වන ගාණ එක ටිකක් වැඩි වෙන ප්‍රවණතාවයක් තියෙනවා. ඉතින් මේක ලොකු චිත්‍රයක එක්ක සම්බන්ධ කරලා බැලුවොත් මේ වගේ තැන්වල සිද්ධ වෙන අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා ඒක අර ආසාදිතයන් වැඩි වෙන්න හේතුවක් වෙන්න පුළුවන් කියලා හිතන්න ඉඩ තියෙනවා. ඒකේ තියෙන භයානකම දේ තමයි සමහර විට අර සේවාව දෙන කෙනාවත් දන්නේ නැහැ Taman ආසාදිතයි කියලා. ඔව්. ඒක තමයි. ඒ වගේම අනිත් පැත්තට සේවාව ගන්න කෙනාත් නොදැනුවත්වම රෝග වාහකයෙක් වෙලා Tamanගේ ගෙදර අයට සමීප අයට මේක බෝ කරන්න පුළුවන්. ඒ කියන්නේ මේක පුද්ගලික සෞඛ්‍ය ප්‍රශ්නයක් විතරක් නෙවෙයි. නෑ මේක බරපතල සමාජ ප්‍රශ්නයක්. ලොකු තර්ජනයක්. එතකොට හරි මේ තත්ත්වෙට මොනවද කරන්න පුරුවන්? මොන වගේ විසඳුම්ද තියෙන්නේ? ප්‍රධාන වශයෙන් කාරණා තුනක් වගේ තමයි කතා වෙන්නේ. එකක් තමයි දැනුවත් කිරීම. ඒක ගොඩක් වැදගත් නේද? විශේෂයෙන් තරුණ අයට. අනිවාර්යෙන්ම මේ අවදානම් ගැන යාලා දැනගන්න ඕන. දෙවෙනි එක තමයි නීතිය හරියට ක්‍රියාත්මක කරන එක. මේ වගේ නීති විරෝධී තැන් හොයලා බලලා වැටලීම් කරලා ඒ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න ඕන. හරි. තුන්වෙනි කාරණය? තුන්වෙනි එක ඒ වගේම හරිම වැඩිවැත් දෙයක් තමයි හරියාකාර ලිංගික අධ්‍යාපනයක් දෙන එක. ඉස්කෝල මට්ටමේ ඉඳලම. ඒ කියන්නේ ලිංගික සෞඛ්‍ය ආරක්ෂිත වෙන්න හැටි. ඔව්. අනාරක්ෂිත සම්බන්ධතාවල ප්‍රතිවිපාක ගැන විවෘතව කතා කරන්න ඕන. ඒ සංස්කෘතිය හැදෙන්න ඕන. ඒ කියන්නේ මේක තමන්ගේ ආරක්ෂාව ගැන විතරක් හිතන එක නෙවෙයි, තමන් ආදරය කරන අය, පවුලේ අය ගැනත් හිතන්න ඕන දෙයක්. හරියටම. උදාහරණයක් කිව්වොත් විවාහක කෙනෙක් අනුකරනකොට මේ වගේ තැනකින් ලඩක් හදාගත්තොත් ඒක නිකම්ම තමන්ගේ බිරිඳට හරි සැමියට හරි බෝ වෙන්න පුරුවන්. ඒක නොදැනුවත්වම වෙන්න පුරුවන් කියන එක තමයි භයානකම. අන්න ඒකයි. අර මට නම් මොහොම වෙන්නේ නැහැ කියන හිතුවිල්ල තියෙනානි. ඔව්. ඒක සම්පූර්ණයෙන්ම අයින් කරන්න ඕන. අනාරක්ෂිත සම්බන්ධයක් කියන්නේ හැමතිස්සෙම අවදානමක්. ඒ නිසා වගකීමෙන් ඉන්න එක තමයි වැදගත්. අනිවාර්යෙන්ම. තමන් ගැන වගේම අනිත් අය ගැනත් හිතලා තත්පරයක වැරද්දකින් මුළු ජීවිතේටම බලපාන්න පුළුවන්. එහෙමනම් අද අපි මේ කතා කරපු දේවල් වලින් හොඳටම පැහැදිලි මේ ස්පා නමින් තියෙන ඒත් ඇත්තටම වෙන දේවල් වෙන තැන් ගැන වගේම පොදුවේ ලිංගික සෞඛ්‍ය ගැන ආරක්ෂාව ගැන අපි කොච්චර හිතන්න ඕනේද කියන එක. ඔව්. වගකීමෙන් තීරණ ගන්න එක තමයි ප්‍රධානම දේ. අවසාන වශයෙන් මේ කතාවෙන් අපිට තව එක දෙයක් ඉස්මතු කරගන්න පුරුවන්. ඒ තමයි කොච්චර ලස්සනට හානිකර නෑ වගේ පේන දේවල් ඇතුළත් සමහර වෙලාවට ලොකු අනතුරු හැංගිලා තින්න පුරුවන්ද කියන එක. ඒක ඇත්ත. අර ස්පා කියන වචනේ පිටිපස්සේ තියෙන ඇත්ත වගේම අපේ ජීවිතේ වෙනත් ගොඩක් දේවලදීත් අර මතු පිටින් පේන දෙයට රැවටෙන්නේ නැතුව ටිකක් ගැඹුරින් බලන්න ඕන කියන එක. ඒක ගැන ආයෙත් හිතන්න මේක හොඳ අවස්ථාවක්. ඇත්තටම ඒක ගොඩක් වටිනා අදහසක්.